like and subscribe. මම රණවිරු අයිතිවාසිකම් සුරකීමේ ජාතික සංවිධානයේ ලේකම් විශ්‍රාමික ආබාධිත රණවිරු නිශාන්ත හේරත් අද දවසේ මේ රණවිරුව මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්නවා. රණවිරුව විතරක් නෙවෙයි ශ්‍රී ලංකා යුද හමුදාව, ඒ වගේ පොලිසිය, සිවිල් ආරක්ෂක බලකායනකුත් නොයෙකුත් ආයතන වලින් ගැටලු ප්‍රශ්න ගොඩක් අරගෙන තමයි අද දවසේ මේ ඉන්නේ. මේ ප්‍රශ්න ගැටලු මම හිතන්නේ මේක අපි අලුතෙන් කියන්න ඕන දේවල් නෙවෙයි. මේ වෙනකොට බොහෝම ගැටලු තියෙනවා. මම ගැටලු කීපයක් මම ඔබ තමුන්නාන්සලාට කියන්නම්. මේ වෙනකොට 2025 වර්ෂයේ අයවැය යෝජනාවලිය යටතේ සියලුම රාජ්‍ය විශ්‍රාමිකයන්ට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ තුළින් වැටු විසමතාවයක් ලබා දීමට සියලුම කටයුතු සම්පාදනය කරලා තිබ්බ රජයේ විසින්. එතකොට ඒ වැටු විසමතාවයෙන් මේ වෙනකොට ආබාධිත තත්ත්වයට පත් වෙච්ච සියලුම රණවිරුවෝ ඒ වැටු විසමතාවයෙන් ඉවත් කරලා තියෙනවා. ඒක ඒ දිනේම විශ්‍රාම වැටු අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ පුච්චලික අභිමතය පරිදි තමයි ඒ ගැටලුවට ඒ ආකාරයට අපිට මුහුණ දීලා මේ වෙනකොට අපිට ලබා දෙන්න තිබුණු වරප්‍රසාද හිමිකම් ටික මේ වෙනකොට කප්පාදු කරලා තියෙනවා. ඒ වගේම මේ වෙනකොට යුද්ධයේදී ආබාධිත වෙච්ච රණවිරුවන්ගේ සහ මියගිය රණවිරුවන්ගේ ළඟම ඥාතීන් අවුරුදු 55 සම්පූර්ණ වුණාන් පස්සේ ඒ ළඟම ඥාතීන්ට 2021 වර්ෂයේ තුල රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් තුලින් ස්ථාවර දීමනාව ලබා දීමට කටයුතු කරලා තියෙනවා. එතකොට මේ වෙනකොට සියලුම බිරින්දෑවරුන්ගේ ස්ථාවර දීමනාව යුද හමුදාය වගේම පොලිසිය සියලුම ස්ථාවර දීමනාව මේ වෙනකොට අවලංගු කරලා තියෙනවා. ඒකත් ලොකු ගැටලුවක්. ඒ ගැටලු ටිකත් එක්ක තමයි අද දවසේ ඇවිල්ලා ඉන්නේ. ඒ වගේම නොයෙකුත් තව ප්‍රශ්න තියෙනවා. අවුරුදු 12ට අඩුවෙන් යුද හමුදා සේවයෙන් වෛද්‍ය හේතුන් මත යුද හමුදා සේවයෙන් අස්සලා ගියපු රණවිරුවෝ 2295ක් හැර අනිකුත් සියලුම රණවිරුවෝ මේ වෙනකොට විශ්‍රාම වැටුප ලබා දීම සම්පූර්ණම අත්හිටවලා තියෙනවා. ඒවත් ලොකු ගැටලු. මේ වෙනුවෙන් යම් වැඩ පිළිවෙලක් අවශ්‍යයි. තවත් පොදු ගැටලු බොහෝමයක් තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා නාවික හමුදාවෙත් යම් ගැටලු ටිකක් තියෙනවා. ඒ අයගොල්ලෝ යුද්ධයේදී ආබාධිත තත්ත්වයට පත් වෙච්ච රණවිරුවන්ගේ වැටුප දීමනාවල් ලබා නොදෙන ගැටලු ටිකකුත් තියෙනවා. මේවා ලිඛිතව ඉදිරිපත් කරන්න පුළුවන් ලිඛිත සාක්ෂිත් අපි අතර තියෙනවා. ඉතින් මේ අද දවසේත් මේ පාර්ලිමේන්තුව අභියසර මේ ස්ථානට අපි අද දවසේ එන්නේ මේ ගැටලු ප්‍රශ්න ටික මේ වගකිය යුතු මේ රජයේ බලධාරීන් නිසි අවධානයක් යොමු කරලා මේ මිනිස්සු සාධාරණ කිෂ්ඨ සිද්ධ කරලා දෙන්න කියලා තමයි අද දවසේ කියන්නේ. විශේෂයෙන්ම මේ වෙනකොට රටට ලෝකෙට ඇහෙන්න පාර්ලිමේන්තුවේ ඉඳලා හැමතැනින්ම කියනවා මේ වරප්‍රසාද හිමිකම් ටික ලබා දෙනවා කියලා. රටේ මිනිස්සුත් දාන්න හිතාගෙන ඉන්නවා මේ වෙනකොට මේ හිමිකම් වරප්‍රසාද ටික මේ රණවිරුවන්ට සහ පොලිසියට සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු ඒ සියලු දෙනාට මේ වරප්‍රසාද හිමිකම් ලැබෙනවා කියලා හිතාගෙන ඉන්නවා. නමුත් මේ වෙනකොට ඒ කිසිම දීමනාවක් ලිඛිතව ලැබෙන්නේ නැහැ. ඒ ලැබෙන්නේ නැති නිසා තමයි අද දවසේ අපි මේ ආකාරයට එක්රැස් වෙලා මේ රටේ වගකිය යුතු බලධාරීන්ට නැවතත් අවධානය යොමු වෙන්න මේ අවස්ථාවට අපි සම්බන්ධ වෙන්නේ. ඒ වගේම අවධාරණය කරන්න කැමති මේ රටේ පළවෙනි පුරවැසියා ජනාධිපතිවරයාටත් අපි වගකීමෙන් කියනවා ඔබතුමාගේ පූර්ණ අවධානය යොමු කරන්න මේ රට ජාතිය සම්බුද්ධ ශාසනය මේ රටේ සුරක්ෂිත කරන්න දිවි හිමියෙන් අප කැප වෙච්ච රණවිරුව බොහෝ පිරිසක් සම්බන්ධලා තින්නේ. මේ මිනිස්සුන්ගේ වරප්‍රසාද හිමිකම් ටික ලබා දීමට කටයුතු කරන්න කියලා තමයි අද දවසේ මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඔබතුමාලාගෙන් ඉල්ලා සිටින්නේ. අපේ සියලුම මේ දීමනා කප්පාදු කරලා තියෙනවා රණවිරුවන්ගේ ආබාධිත මේ ඇත්තටම මගේ ස්වාම පුරුෂයාත් රණවිරුවෙක්. ඔහු 2008 දෙසැම්බර් 16 යුද්ධදී ආබාධිත වුණා. මේ ඒ අතරතුරේ ඔහු රාජකාරී කෙරේ සේනපුර ආබාධිත කඳවුරේ එහිදී ස්වභාවික හේතුවක් මත ඔහුට heart attack එකක් ඇවිදින් නැති වුණා. යුද හමුදාපති නිගමනය දීලා තියෙනවා ඔහුට සියලු දීමනා හිමිකම් සියල්ල ගෙවන්න කියලා. නමුත් ඒ සියල්ලෙන් කිසිම දෙයක් ගෙවන්නේ නැහැ මේ වෙනකොට. නැන්ද මොනක් දරුවෙක් පමණයි ගෙවන්නේ. ඒ වගේම මගේ දරුවන් 3 දෙනෙක් ඉන්නවා. දෙවෙනි දරුවා උසස් අධ්‍යාපනයේ හදාරලා මේ වෙනකොට කැම්පස් ජීවිතය අත්හැරලා ඒගේ අධ්‍යාපන කටයුතු සහ මුලින්ම අඩපණ වෙලා තියෙනවා. අවුරුදු 2යි හිටියේ ඒ කැම්පස් එකේ. ඉතිරි අවුරුදු 3 කරගන්න අපිට ඇත්තටම ඒ දෙන මුදල මදි. රුපියල් 27000ක මුදලක් තමයි ලැබෙන්නේ. මේ ඇත්තටම මේ රජයේ ඉන්න අපේ ජනාධිපතිතුමනි ඔබ දකිනවා නම් මේවා අහනවා ඇහෙනවා නම් ඔබතුමා අපිට ඒ සාධාරණයක් ඉටු කරයි කියලා මම බලාපොරොත්තුෙන් නිහඬ වෙනවා. අද දින අපි ත්‍රිවිධ හමුදාව හා පොලිසියේ ආබාධිත මියගිය සියලු රණවිරුවන් බිරිඳවරුන් මේ මොහොතේ කොළඹට පැමිණලා අපේ දුක හඳුනන පිරිසක් මේ රටේ තාමත් ඉන්නවාද කියලා සොයාබල්ලා රණවිරුවන්ගේ ගැටලු වලට අපි මුහුණ දෙන ගැටලු අද දින අපි ප්‍රකාශ කරන්න තමයි සූදානම් සිටින්නේ. එහෙමනම්
ත්‍රිවිධ හමුදාව සමග උරෙන් උර ගැටි පොලිස් නිලධාරීන් වශයෙන් උතුරු නැගෙනහිර යුදමේ රාජකාරී කරද්දී ඒ යුදමේ රාජකාරී කරන අවධියේදී විශාල පොලිස් නිලධාරීන් ප්‍රමාණයක් ආබාධ තත්ත්වයට පත් වුණා. ඒ වගේම විශාල පොලිස් නිලධාරීන් ප්‍රමාණයක් මිය ගියා. නමුත් ත්‍රිවිධ හමුදාව හා පොලිසිය අපි ගත් කල මේ රටේ යුද්ධයේදී පොලිස් නිලධාරීන් වශයෙන් යුද හමුදාවට දෙවෙනි කොට සැලකිය යුතුයි. ඒ කියන්නේ විශාල පිරිසක් පාබල සේනාංගවල මැරෙනකොට ඉන්පසුව මිය ගින් තියෙන්නේ පොලිස් නිලධාරීන්. එහෙමනම් පොලිස් නිලධාරීන්ගේ මෙතෙක් කාලයක් ඔවුන්ට හිමිය යුතු වැටුප්පා දීමනා ලබා නොදී කාලයක් තිස්සේ ඒවා නොදී තබාගෙන ඒවා දැන් ඇරියස් බවට පත්වලා විශාල මුදල් ප්‍රමාණයක් රටවලට ගන්න තියෙනවා. මම කියනවා නම් පොලිස් නිලධාරීන්ට ගෙවනවා වැටුපට අමතර දීමනා කොටසක්. සංයුක්ත දීමනාව, දුෂ්කර දීමනාව, යහපත් කල්පය දීමනා, යහපත් දීමනා වැනි දීමනා කීපයක් ගෙවනවා. එම දීමනා ආබාධ හා මියගේ පොලිස් නිලධාරීන්ගේ වැටුපට එකතු නොකළ අවුරුදු 10-12 ඒවා තබාගෙන රඳවගෙන ඒවා ඇරියස් බවට පත් කරගෙන අද කියනවා රජය හා පොලිස් වෙල්පෑගෙන් කියනවා විශාල මුදල් ප්‍රමාණයක් තියෙන නිසා මේවා ඔබලට දෙන්න පොඩ්ඩක් ප්‍රමාද වෙනවා කියලා. දැන් නමුත් අවුරුදු 12ක් තිස්සේ බලන් ඉන්නවා මේක අද ලැබෙයි හෙට ලැබෙයි කියලා. නමුත් අපි දැන් වයෝවෘද්ධයට පත් වෙලා තියෙනවා. 55 ඉක්මවා ගින් තියෙනවා. විශාල පිරිසක් මිය ගින් තියෙනවා. නමුත් එම දීමනා තාමත් ලබා දී නොමැත. ඒ නිසා මම කියනවා බලධාරීන්ට මේ ආදරණීය ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ ආබාධ රණවිරුවන්ට මියගේ බිරිඳවරුන්ට මෙවැනි අපහසුතාවයකට ලක් නොකර වෙලාවට මහපාරට බස් ගන්න නැතුව වීදි ගානේ බස් ගන්න නැතුව දිය යුතු මුදල් ඔවුන් වෙනම දෙයක් ඉල්ලන්නේ නැහැ. ඇත්තටම කියනවා නම් මේ මෙතන අද රැස්වලා තියෙන සියලුම රණවිරුවන් හා බිරිඳවරු අලුතෙන් සිනම දෙයක් රජයෙන් ඉල්ලන්නේ නැහැ. ඔවුන්ට ලබා දීපු වරප්‍රසාද පමණයි ඉල්ලන්නේ. නමුත් විස්්‍රාම වැටු කප්පාදු කරනවා, වැටපඩ දීමනා කප්පාදු කරනවා, ඉස්තාවර දීමනා කියලා කියනවා 55න් පස්සේ ඒ සියලු දේවල් කප හැරලා අද ජනමාධ්‍යයට කියනවා ඒවා සියලු දේවල් ලබා දෙනවා කියලා. නමුත් රටේ ජනතාව දන්නේ නැහැ මේ සියලු දේවල් රණවිරු ලබා දෙනවද කියලා. නමුත් ඇත්තම කියනවා නම් රණවිරුවන්ට ඒවා ලබා දෙනවා නම් අද රණවිරුවන් මේ වැස්සේ අවුවේ මහපාට එන්නේ නැහැ. ඒ කියන්නේ රණවිරුවන් වශයෙන් මේ රටේ ජීවත් වෙන 2.26 රටේ ජනතාවට අභයදානයක් දුන් රට රැකලා දුන්නු අතපය අහිමි කරගත් වීරෝදා රණවිරුවන් ඒ වගේම ඔවුන්ගේ බිරිඳවරු අද මහපාරේ දුක් විඳිනවා. කිසිම බලධාරියෙක් ඒවා කිසිකමකට ගණන් නොගෙන අපි දිහා බලන්නේ නැතුව අහක බලන් යන රටක අපි මොකද ජීවත් වෙනවද කියලා අපිට හිතෙනවා. ඇත්තම කියනවා නම් මේ බිරිඳවරුන්ට රණවිරු බිරිඳවරුන්ට ඔවුන් කිසි දෙයක් දන්නේ නැහැ නිවෙස්ගතලා ඉන්නේ මොකද ඔවුන්ගේ රණවිරුව තමයි මිය ගිල්ලා තියෙන්නේ. හැබැයි රණවිරු අධිකාරියවත් ආරසක අමාත්‍යවත් අන්තිම අමාත්‍යංශයවත් මේවා සොයලා බලලා කරලා දෙන්නේ අපිම ගිහිල්ලා කරගන්න ඕනේ. ඒවා කරගන්න බැරිව අද ගොඩක් දෙකට වැටුප් නැහැ. දීමනා නැහැ. එවැනි තත්ත්වයකට රජය අපව ඇදලා පත් කරලා ඉවරයි. එහෙමනම් මම කියා සිටින්නේ මේ ගැන දැන්වත් අවදි වෙලා මේ රණවිරුවන් විශේෂ දෙයක් ඉල්ලන්නෙත් නැත්නම් අලුතෙන් දෙයක් ඉල්ලන්නෙත් නැත්නම් දීලා තියෙන එක කප්පාදු නොකර සුරක්ෂිත කරලා මේ ආදර රණවිරුවන්ට බිරිඳවරුන්ට ලබා දෙන්න කියලා මම ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිනවා.
අපි කොළඹට පැමිණියා සියලුම පැමිණිය ආබාධ රණවිරුවන් මියගිය රණවිරුවන්ගේ බිරිඳවරු අපේ දිගින් දිගටම කප්පාදු කරන රණවිරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්න ආවා. ඒ නිසා අපි පොල්දුව මන්සන්දියේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් කරමින් සිටියේ. ඒ ව්‍යාපාරයේදී අපිට දැනුම් දීමක් කරා පාර්ලිමේන්තුවේදී ඔයගොල්ලන්ගේ ප්‍රශ්න වලට විසඳුමක් දෙන්න එන්න කියලා. අපි සමාජිකෝ නිලධාරීන් 3 දෙනෙක් ගියා පාර්ලිමේන්තුවට. ඒදී අපිට කතානායකතුමාගේ ලේකම්තුමා සහසම් වෙන්න අවස්ථාව දුන්නා. එතුමා පිළිගත්තා අපේ ප්‍රශ්න ගැටළු වලට එතුමාට මැදිහත් වීමට නොහැකි බව. ඒ වගේම එතුමා කිව්වා මේක ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හෝ ඒ ඉහළ නිලධාරීන් වෙනුවෙන් මේක දාන්නම් කියලා. ඒ ප්‍රශ්න ගැටළු අපි දැම්මා. ඒ දැම්මේ චින්තක අබේකෝම් මහත්තයා ගාවට පනාගොඩ පේමස්නේ. එතුමාගාට අපි දැම්මා. අපේ ප්‍රශ්න වලට කිසිම උත්තරයක් නැහැ. මොකද අපි දිගින් දිගට ප්‍රශ්න ඉදිරිපත් කළා. ඒවට පිළිතුරු තාම සාධාරණව හම්බුනේත් නැහැ. ඒ නිසා අද දිනේ අපි නැවත පැමිණියා. කිසිදු අපට ලැබුණේ නැහැ කිසිම ප්‍රත්‍යාරයක් මේ සාධනීය පිළිතුරක්. එච්චරයි අද දවසේ ඉදිරියේදී නැවත අපි අද වගේ නෙවෙයි විශාල පිරිසක් ඒකරාශී කරගෙන මේ ඉල්ලීම් වෙනුවෙන් දිගින් දිගටම සටන් කරනවා, උපවාස කරනවා, නැගී සිටිනවා කියලා මම සියලු ජනතාවට කියනවා. සියලු රණවලට ආරාධනා කර සිටිනවා දිගින් දිගටම අපිත් එක්ක සහසම්බන්ධ වෙලා ඉන්න. අපි එනවා නැවත උපවාසයක් තා දරුණු උද්ඝෝෂණය සහ. ඒ කියන්නේ සමහරවිට 18000ක් යනවා. සමහරවිට 46000ක්.